හෙලව් ගයිස් අද යන්න හදන්නේ අලුත් ගැජෙට් එකක් අරන් එන්න. දැන් තමයි කෝල් එකයි කුරියකින් ආව කියලා එක. අපි ගිහිල්ලා බලමු මොකද්ද අලුත් ගැජෙට් එක කියලා. සහ ඒක අන්බොක්ස් කරන වීඩියෝ එකකුත් අද කරමු. එහෙනම් සෙට් වෙමු. ATM එකට ආව සල්ලි වගේක් ගන්න. ඊට පස්සේ කුරියර් සර්විස් එකට යන්න. ගැජට් එක ගත්තා කුරියර් එකට ගිහිල්ලා දැන් තව ටවුන් එක කරන් ලොකු වැඩකුත් නැහැ. දැන් තියෙන්නේ ගෙදර යන්න. ගෙදර ගිහිල්ලා බලමු අන්බොක්සිං එක මොකද්ද කියලා. දැන් ගෙදර යන ගමන් ඉන්නේ ෂෙඩ් එකට ආවා ගෑස් ගහ ගන්න. ඊට පස්සේ ගෙදර යන්නේ. ඇත්තටම මට මාසයකට ලඟ වෙන්න. ඒ කියන්නේ සති දෙකකින් වගේ මට ඇත්තටම වීඩියෝ එකක් කරන්න උනේ නෑ. මම එදස් ටික ඇත්තටම මේ පොඩි අසනීප තත්ත්වයක තමයි හිටියේ. ඒකයි මට මොකුත් කරන්නවත් මෝඩ් එකක් තිබ්බේ නැත්තේ. අනික ඒ දවස් ටිකේ ඇත්තටම මේ තිබ්බ ලෙඩෙත් එක්ක මං ගෙදරින් කොහෙත් එළියට ගියෙත් නැහැ. ගෙදරටම වෙලා මගේ ටික කරන් ෂේප් එකේ හිටියා. මට ඒ දවස්වල එච්චර මූඩ් එකක් තිබ්බෙත් නැහැ මේ වැඩ ටික කරන්න. ඉතින් මේ තමයි මගේ අලුත්ම ගැජට් එක. මම මේක ගත්තේ මෙන්න මෙතනින්. Luxury X Union Place එකේ තියෙන්නේ. මේක MacBook Pro M4 Pro chip එක තියෙන ලැප්ටොප් එක. බලමු මොකද වෙන්නේ කියලා මේකේ. එහෙනම් ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක බලන්නයි අපි ලැහැත් තියෙන්නේ. මට විනාඩියක් දෙන්න මේක ලයිටිං සෙට් කරගන්න. හරි. ටික පැත්තකට දාලා මේ තියෙන්නේ බාණ්ඩේ. ටන් ටනන්. ලැප්ටොප් එක මෙතනින් තියුවා. ඊට පස්සේ මේකේ එනවා MagSafe Type C charger එක. මෙතන තියෙනවා ඩොකියුමන්ට්ස් ටික. මෙන්න තියෙනවා charging dock එක. ඒකත් Type C. ඊට පස්සේ එච්චරයි තියෙන්නේ. අපි දැන් බලමු මේක ඕපන් කරගෙන. මගේ කලින් මම යූස් කරේ MacBook Air එකක්. මේක තමයි අලුතින් මගේ වැඩවලට සෙට් වෙච්ච ගැජට් එක. බිල්ඩ් ක්වොලිටි ගැන කතා කරලා වැඩක් නෑ, සුපිරියා.
ඔන්න ඉතින් අන්බොක්ස එක නම් කරලා ඉවරයි. ඊට පස්සේ මම මේකේ සෙටප් කරන ටික කරා. මගේ iCloud account එක දාලා අප්ඩේට්ස් වගේක් තියෙන ටික අප්ඩේට් වෙන්න දාලා තියෙන්නේ. එක්ස්පීරියන්ස් එක නම් පට්ට. Mac M1 එක වගේ ඒ කියන්නේ ඒකත් එක්ක ගත්තාම මේක මාරම ෆාස්ට්. මගේ දැන් වැඩ කරන softwares ටික එහෙම install කරලා තව ලොකු වැඩ ටිකක් තියෙන ටික හිමීට කරනවා අප්ඩේට් කරනවාම මේ තියෙන්නේ මගේ අලුත්ම ගැජට් එක. හෙලෝ ගුඩ් මෝනින්. අද උදේම පොඩි ෂූට් එකකට යන්න තියෙන්නේ. අවුරු ෂූට් එකේ වැඩක් මේකට යනවා. ගිහලා බලමුද මොකද වෙන්නේ කියලා. අද වැඩේ වෙන්නේ මෙහෙමයි. මේ අවුරුද්දක් වෙනවා අප්‍රේල් මාසේ. ඉතින් ඒකට අවුරුද්දට වෙල්කම් කරලා මේ නිකන් අවුරුදු පැතුමක් වගේ සුබ අවුරුද්දක් වේවා කියන පොඩි වීඩියෝ ෂූට් එකක් කරන්න තියෙනවා. මේ අලුත්ම දේවාලේ මේ උදේම 4 වෙනි දෙන්න යන ගමන් ඉන්නේ. ආරෙන්න චුට්ටක් පරක් වුණා ඊයේ රෑ. දෙකම මාරනකම් මාත් ආගයක් කරගෙන ඉන්නේ. දැන් මේ සටසට ගාල්ලා ඇත්තේ ඉක්මනට යනවා. අට්ටි දෙන්න ඇවිල්ලා කියලා මට බෝල් එකක් දුන්නා. බලන්න අට දෙකේ තුල තියෙන හින්දා මේ අත්තාලේ යනවා. පොඩි වීඩියෝ ෂූට් එකක් තියෙනවා සිංහලෙන් නම් අර එලගිරි ඔයිද මල්ලියෝ දාගන්නත් තියෙනවා. එයා ගිහිල්ලත් දන්නේ මේ බලමු හොල්ලක් දාලා දැන් ඉන්නේ ඔයිද මල්ලා ගෙවල් ගාව කියාත් දන්නේ මල්ලි. ඉන්නත් බං කොල්ලක් දාන්න. ඔයිදගේ බෑග් එකක් තියෙනවා. බෑග් එක අරගෙන සුංගාල යන්න තියෙන්නේ. සිරාවට මේ කො අරුද ඉන්නේ ජයතෝරි කියන්නේ. එහෙමද? හරි හරි. මං සනික මේ අරුට ගට්ටි වෙන්න නේද? හා එලගිරි මාත්‍ර ඉන්න. මේ ට්‍රයිපෝඩ් එක කෙනෙක්. ට්‍රයිපෝඩ් එක. ඔව්. හා. ෂොට් දෙකක් විතර තියලා ගමු. එලගිරි කියන්නේ මේ සෙට් කරනොත් අපි දෙන්නෙක් තුන්දෙනෙක් ඉන්නවනේ. අතින් හෑන්ඩල් ගන්න පුළුවන්. එහෙනම් ඇන්ගල් තුනක විතර ගමු. එලගිරි. හරි. මාතේ ඉන්න. හා. හරි. මේ වජිරයි ඉන්නවා මොකද? හරි කෝල් යකෝ දැන් ඇරුණේ මාත්‍රේ මේ හරියට වයින්න වයින්ටරි ඉන්න හරි එලගිරි. ඊයේ පොඩි වැඩක් බලන්න යන්න තිබ්බා මේ කැම්පස් එකට. මට යන්න ඕනේ අම්මලත් එක්ක පොඩි ගමනක් ගියපු හින්දා ඊගේ ඉස්සරටි කතාවනේ අපරාධි කියලා හිතනවා මේ යන්න බැරි වෙච්ච එක නා. දැන් ඉතින් මොනවා කරන්නේ? හරි තැනට ඇවිල්ලා ඉන්නේ. දැන් ඉන්නේ දේවාල ඉස්සරහා. දැන් බොට් ටිකක් තරම් උට්ටයක්. අල්ලගෙන ගත්තා. කතාවක් දන්නේ නැහැ. කරමු. මාළගේ සක්වනා දුන්නේ. මම එන්නලා හැත්තර මම සැකේට දැන් ගිම්බල් එක බැලුවා. මෙන්න මේක ඇල්ල නෑ බං. මම 4 වටේ ඒව බලද්දි මේ මොකද්ද ලයිට් එකට දාලා මේක. ට්‍රැකර් පැනල්
ආකට් පොඩ්ඩක් ඉතින් වීඩියෝ කෑල්ල කියලා එන්න. හෙලෝ අපේ වැඩේ දැන් තමයි ඉවරුනේ. ෂූට් එකත් ඉවරයි, සේරම ඉවරයි. දැන් පැක් කරලා යන්න හදන්නේ. යන්න කලින් මේ අපේ කට්ටිය පොඩි ෆොටෝ එකක් යම ගහලා සෙල්ෆි එකක් ගහලා මතක තියාගන්න වැඩේ සෙට් කරන ගමන් ඉන්නේ. මේ ඉන්න අද වැඩේට සෙට් වෙච්ච කට්ටිය. මල්ලිකෝ අපේ කට්ටිය තමයි වැඩේ කරේ. ඉතින් වජර මහත්මයා ඔබට මොකද්ද මේ අද දවස ගැන කියන්න තියෙන්නේ? අවුලක් නැහැ. අද දැන් කරන්න ඕනේ ආකාශ අයියටයි මොයි මල්ලිටයි මේ මල්ලිටයි මේ අර මල්ලිටයි අචේට විශේෂයෙන්ම තෑන්ක්ස් කරන්න ඕනේ. ඔයාලට මොකද කියන්න තියෙන්නේ? channel එක subscribe කරන්න. ඔයාලට මොකද කියන්න තියෙන්නේ? මොකද කියන්න ඕනිද? ඔයා මොකුත් කියන්න එපා. ඒක මම edit කරගන්න. අර වීඩියෝ එක මොකද කරන්නේ? ඒක ටයිපොට්ටෙන් ගමු නේද? ඒක ගමු දීලා ගමු. මගේ මේ නිකන් ආතල් ලොග් දාන එකක් හූස් මිස්ටර් ජේ කියලා. මම දාන්න ලින්ක් එක. හරි හරි. එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. මේ අතරමැදින් පයින්න ඕනේ. ඉතින් එන්න එකක් ගන්න. මේක මල කොළ. හරිනේ. තෑන්ක්ස් නැවුනට ඒතරම්ට උසයි වගේ පේනවා. ඒක නම් ඉන්නේ පොඩ්ඩක් හරි හොඳයි. බුල් ඇතිලවි. බුල් ඇදිලා නැහැ. කැපිලා. බුල් ගහන්න බෑ බං මේක කිලෝමීටර් ආ ඔව් කිලෝමීටර් විතර යන්න බෑ. මල්ලි ජීව ගන්නවා. මෙයාගේ ගනේ. තාම දේවාල භූමියේ ඉන්නේ. හෙලෝ අපි උදේ අර අවුරුදු වීඩියෝ ෂූට් එක් කරලා ගෙදරාවට පස්සේ කරන්න ප්ලෑන් කරලා තිබ්බ වැඩක් කරා. ඒ කියන්නේ පහුගිය දවස් ටිකේ එක එක වැඩත් එක්ක කාමරේ මම වැඩ කරන කාමරේ පොඩක් හැඩි වෙලා තිබ්බේ. ඊට පස්සේ මම ඒක මං අද උදේ පාන්දරේ වැඩෙත් ඉවර කරපු හින්දා කාමරය අස් කරලා දාන්න ඕනි කියලා හිතුවා. මොකද මගේ අලුත් MacBook එක තියන්නත් පොඩ්ඩක් ඉඩ හදා ගන්න ඕනි, මේසය අස් කරන්නත් ඕනි. ඒ සේරම කරන්න පටන් ගත්ත ගිහිල්ලා ඇවිල්ලා. දැන් කාමරය අස් කරලා මාත් ඔක්ෂයක් හැම දාගෙන ෆුල් ෆ්‍රී එකේ ඉන්නේ. මම පෙන්නන්නම් දැන් කොහොමද මගේ කම්පියුටර් ටේබල් එක තියෙන්නේ කියලා. මේන්න මෙහෙමයි මගේ කම්පියුටර් ටේබල් එක දැන් arrange කරලා තියෙන්නේ. මෙතන තියෙනවා මගේ PlayStation Pro එකයි Nintendo Switch එකයි games play කරන gadget දෙක. මේ තියෙන්නේ මම අලුතින්ම ගත්ත MacBook Pro එක, මගේ මොනිටර් එක, ඊට පස්සේ router එකයි iPad එකයි keyboard and mouse ටික මෙතන arrange කරලා තියෙනවා. මේ තියෙන්නේ මගේ PC එක, gaming වැඩ කරන video editing කරන PC එක. ඔය විදිහට තමයි මේ සියස් කරලා තියෙන්නේ. තව මේ මගේ චූටි toy collection එකක් තියෙනවා. Miles ඉන්න Spider-Man character set එකක් ඉන්නවා. ඕගොල්ලෝ නම් කොහොමද දන්නේ? මම නම් මාර ආසයි toys එකතු කරන්න. මේ තියෙන මගේ අනිත් Gel Blaster pistol එක, Desert Eagle එකක්, මේක Gel Blaster එකක්. සහ මේ තියෙන්නේ Python 357 කියන revolver එක. ඒකත් Gel Blaster revolver එකක්.
මගේ ආසම වැඩේ තමයි ටෝයිස් එකතු කරන්න එක. ඊට පස්සේ මේ තියෙන්නේ මගේ ලෙගෝ කාර් එක. ඇත්තටම කිව්වොත් මේක හදන්න මට පැය 6ක් ගියා. මම රෑ 12ට පටන් ගත්තේ මේක හදන්න. හදලා ඉවර වෙද්දි පාන්දර 6යි. ආයේ කලෙක්ෂන් එකට අලුත් කාර් එකක් ගන්න ඕනි. බලමු ඉස්සරහට. උඩ තියෙනවා මගේ එක අප්ඩේට්ස් වලට ගෙනාපු වගේ බොක්ස් ටික. මේ පැත්තේ එක්ස්ට්‍රා තියා ඉන්න කීබෝඩ් එක. ඊට පස්සේ මේ මගේ පරණ මොනිටර් එක. අනිත් මගේ බඩුවල බොක්ස් ටික ඔට්ටික තමයි තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ මම මෙච්චර කල් වැඩ කරපු මගේ Mac mini එකේ බොක්ස් එක. මම ඒක ක්ලීන් කරලා ආපහු බොක්ස් එකට දාලා තියුවා. මෙයා දැන් රිටයර්. ඒ වගේම තමයි මේ අද හවස 6:00 විතර තියෙනකුව පොඩි පෙරහැරක් වගේ ඉවෙන්ට් එකක් අපේ ගිය දේවාලේ. අපිත් එක්කට මල්ලා කට්ටිය තමයි ඒකේ කවරේජ් එක කරන්න වීඩියෝග්‍රැෆි. මාත් සමහර විට අද වහිනෙහිකුත් නැහැ. වැස්සේ නැති වුණොත් මාත් ඒ පැත්තටමත් දාන්න යනවා. ඒ වුණොතින් ඒ කෑල්ලත් මේ vlog එකටම ඇඩ් කරලා එඩිට් කරලා රැට YouTube එකට දාන්න. දැන් 6:00යි. දැන් තමයි මං ආපහු යන්න හදන්නේ කට්ටිය ඉන්න තැනට. බලමු ගිහිල්ලා මොනවා සෙට් වෙයිද කියලාද. හෙලෝ තාම පටන් ගත්තේ නැද්ද? ඕකෙන් වීඩියෝ කරන්නේ නෝ අපිට. හලෝ උදේ ඉඩි විදිහම තමයි. ඔව්. ඔයාම අද නැත්නම් සීන් නැති පරි කැටියක කුලකට ගියානේ ගහගෙන. ඔය පොඩි නේද? මේකද? 360 නේ. ලක්ෂ කීයක් කිව්වද ඔය එක? බාලා මාර්ට්‍රේද? අනේ ඕනේ නැහැ මල්ලි. ඔව් ඉතින්. මන්නම් බයයි. මේ මල්වට මේකට පැන් කල කවුද ගෙන නෙමේද? මම ගන්න ඒකොටද මොන හරි කමක් නැහැ බං දෙන දෙයක් ආවා. කොහොමද ඒක මේක යන්නේ දවසක් නේ ගන්නේ නෑ. මාර්ග දාන පස්සේ තරගෙන් දුවන්න ඕන. වැරදන්නේ නේද සින්කන් හරි ඒ විදිහට ඔක්කොම වෙන්නේ. වෙන්න බෑ. ස්ටෙප් ස්ටෙප්. අපි දැන් මුළුතැන් කන්න යන්න හදන්නේ. මේ මොකද්ද මුළුතැන් කනවා? කනවා නේද කියන්නේ? අපි මුළුතැන් අනුභව කරන්න යන්නේ. මෙතන ලයිට් එක සුදු උනාවේ. මෙතනින් කනවාද අතනින් කනවාද? අතනින් කනවාද අතනින් කනවාද? දෙපැත්තෙම කනවාද? දෙකෙන්ම කනවා. ඒවට මල්ලේ කසා ජීවිතේ දෙකම කල්ලා හැත්තෙන්න බා. අත්තිලා අපි මොනවද මේ කියන්නේ? මේ අපි දැන් කොහෙද යන්නේ? ඇයි කැමරාව පැත්තට එන්න.
අපි එන්න. අද වැඩ ටික වෙන්නේ අඳුරේ වෙන්නේ වැඩ ටික. දත් විතරයි වෙන්නේ. ගෙදර ගියා? දෙනකම් ඕ. පාන්දර 4ට විතර. පාන්දර 4ට පල්ලි දාව නැද්ද? මුදන්නේ. බුද්දෑවල්. ඕකේ වීඩියෝ එකක් ගහන්න මොකද කරන්නේ මේ? කෑම ගන්නවා. කීයද කෑම එක? ඒක නිකන් දෙන්නවනේ. මේ හොරෙක්. ෂෝටයි පාටයි දාලා සුපිරිද ඒක? මම එකක් දුන්නා ඔයාලා නිදාගත්තා. නෑ. සිරාට ගෙදර යන්න පුළුවන් වෙයිද දන්නේ. වීඩියෝ කොහෙද මොකද්ද? වීඩියෝ එක වෛරල් ගිහලා තියෙනවා. නෑනේ. අර යාළුවගේ ගෙදර ගිහලා යාළුවාගේ නංගි දිහා බලන වීඩියෝ එක වෛරල් ගිහලා තිබ්බේ. ඒ මේකේ තියෙන අරිස්කේ වෛරල් එකක් ගිහලා එන්න රීච් එකක් තියෙන එකට. නෑ. ඒක තමයි දැක්කේ නෑනේ. කියලා ඒ බම්මන්නේ. සිරාට අඩු පෙන්නම් ඒ වගේ ඔබට ඉරිසියයි නේද? ඉරිසියා කරන්න එපා. මේ දැන් අයියවා මෙතන ඉන්නේ. කන්නද? කළුයි අර කළුවට දෙන්නේ. හරි. නෑ අල්ලන්නේ. හරි. පට්ටනේ මේකයි මාර යුව නේද තරන ටයිමිංග හෙලව් ගුඩ් මෝනිින් අද අපි ඇවිල්ලා තියෙන්නේ පොඩි වීඩියෝ ෂූට්ටයක් කරන්න මේ හොටෙල්ල එක උදේ මෙතෙන්ටාව මාර් ලස්සන විව එකක් තමයි මේ මෙතැන්ට තියෙන්නේ මේ ඉරත් පායනන් ටයිම් එක ඕකොල්ලෝ ඒක කලින් දකින්න ඇති මගේ ඉට්ට ඇති කලින් දාන්න මයි බොමිතුමල්ලී තමයි අද වැඩේටාවේ ලස්සන බැක්ග්‍රවුන්ඩ් එකක් තියෙන මේ බලන්න මේ ඉන්න ෆොටෝග්‍රැෆර් දැම්ම වැඩල්ලලා තියෙන්නේ මාර හුලගත් තියෙන ඇද වෙනතට වැඩි හුලඟ ගොඩක් සැරයි අර අතන විව එකත් මාර ලස්සනයි අර තියෙන ඉර පායන ඔතන ඉතරුණ හිසක අවුල් වෙලා තියෙන්නේ හිසක අවුල් වෙලා තියෙන හුළඟට මේ අපි ඉන්න අපි දැගෙන ෆොරෙස්ට් හෙවන්න එක මේක තියෙන්නේ වෙලිහුල් ඔය රෙස්ටවස් එක ගාවින් තියෙන උඩට එන පාර එන්න ඕනි
ලස්සන තැනක තියෙන්නේ එහා පැත්තෙන් ලොකු ගඟක් ගලනවා ඒක සද්ද තමයි මේ හෝගාලා ඇහෙන්නේ. ඇත්තටම නියම ප්ලේස් එකක්. අපි වැඩේ කරන අතරතුර ඕගොල්ලන්ට එතන එක එක ෂොට්ස් පෙන්නන්න. ඔයාලා දන්නවා නම් ඇවිල්ලා යන්න එන්න. ෆ්‍රී ස්පොන්සර්. හරි. පට්ටනේ. අද ඉන්නවා. ඔව් බා. අර ඔම්මට කිව්වේ හෙලෝ අපි දැන් ඇවිල්ලා ඉන්නේ තැනට මේ බෑග්ග්‍රවුන්ඩ් එක පොඩ්ඩක් සුද්ධ කරන්න කමන් තියෙන කට්ටිය. ඒක කල්ලි ඉවරනකම් අපිට පොඩ්ඩක් ඉන්න වෙනවා කයියක් දාගෙන වැඩේ වෙද්දී බලමු මොකක් වෙයිද කියලා. හෙලෝ කට්ටියටම අපි දැන් ඉන්නේ ෂූට් එක කරන ස්විමින් pool එක ගාව. මේ තියෙන එතන ඇහෙනවද දන්නේ මේ ගඟේ සද්ද වැඩි හින්දා අපේ සවුන්ඩ් නම් ඇහෙනව අඩුයි. අපි මෙතන ෆොටෝස් වගේක් දැන් අරගන්න ගමන් ඉන්න අපේ ෆොටෝස් ටික. අද වීඩියෝ එක ගහන්න වෙන්නේ අපි අද ලොකේෂන් එක බලලා ෂොට්ස් ටික එහෙම තීරණය කරගෙන වෙනම ෆුල් ඩේ එකක් අරන් එනවා මෙතෙන්ට. අපි දැන් මොඩල් කෙනෙකුත් එක්ක අරන් එන්න ඕනි ෂූට් එකට. ඒ වැඩත් එක්ක අපි ක්‍රූ එකම තව දවසක මෙතෙන්ට එනවා. අද ඇවිල්ලා ලොකේෂන් එක බලලා ෆොටෝස් ටික අරගෙන මේ අපි ගන්න ෆ්‍රේම්ස් ටික සෙට් කරන් යන්න තමයි ආවේ. ඩ්‍රෝන් එක දාන්න ඕනේ අද ටික කුලඟ වැඩි මෙහෙට. ඒ හින්දා අපි මේන් ෂූට් එක කරන දවසම කුලඟත් බලලා ඩ්‍රෝන් එක දාලා ඒ ටික කරන්න තමයි ප්ලෑන් කරේ. ඉන්න ඔයගොල්ලන්ට පෙන්නන්නම් මෙතන ලක්ෂණ. මේ එන්න තියෙනවා පූල් එක. මෙතෙන්ටලා ඩ්‍රින්ක් එකක් දාන ගමන් නාන ගෑනු ළමයි දිහා බැලුවා ඇයි. නාන නෙමෙයි ස්විම් කරන ගෑනු ළමයි දිහා බැලුවා ඇයි. ඔයාලත් එන්න මෙතෙන්ට මේ පට්ට ලස්සන පොට් එකක් මේක. නිදාසේ නිස්කලංකව ඉන්න පුළුවන්. අපි ආයේ දෙවෙනි දවසේ එන දවසට මේකේ රූම්ස් ගැනීම පොඩි රිවිව් එකක් කරන්න. එදාට අපේ ක්‍රූ එකක් මෙන්න හින්දා කම්මැලි නැති මොන හරි ෆන්ක්ෂන් ටිකක් ගන්න පුළුවන් මේ සමහර විට. දැන් ගෙදර යන්න තමයි හදන්නේ. කන්දක් නැගගෙන යනවා. යන ගම මොන හරි කන්න ඕනි බලමු. ඕනි දෙයක් කමු. ඈ මොන හරි කමක් නැහැ බා. බලන්න මොන හරි තියෙන්නේ. මොනවද කන්න ඕනේ උඹට? උඹට ඕනේ දේ කියපන්. normal rice and curry එකක් කනවා. එහෙනම් ඒකක් කමු. normal rice and curry. මටත් ඒක මොනවා. තවට මේ බෑ පිස්සු ගන්න තේ කන්න බෑ උදේ පාන්දර. ඒක තමයි. දවල්ට වගේ සෙට් වෙනවා. ඔව් දාගෙන මේ වෙලාවට රසනෙත් එක්ක ඒකත්. අයියා. rice and curry. අමනේ. දෙකක්. හෙල්මට් නිසා කොණ්ඩේ ඕල් වෙලා. හෙල්මට් දාපුවම කොණ්ඩේ තැප්ප වෙනවා. මොහොන වීඩියෝ එලා යනවා. උස්පේන්තු ලුක් එකක් එන්නේ. උදේට කන්නයි යන්නේ. දාඩියත් එක්ක කර ඇලෙනවා වගේ. උදේට කන්නයි යන්නේ. තාම අද vlog එක edit කරන ගමන් තියෙන්නේ. දැන් මාර නිදිමතයි. දැන් වෙලාව හරියටම පාන්දර 3:42යි. නම පෙන්නන්න. මේ පාන්දර 3:42යි.
අද ඇවිල්ල අප්‍රේල් මාසේ 13 නිදා එතකොට හෙට 14 හෙට තමයි කස්ටියට අලුත් අවුරුදු තියෙන්නේ අපිට නම් ඉතින් හෙම විශේෂයක් නෑ එහෙමතමයි වැඩේ වෙන්නේ මේ වීඩියෝ එක මම මෙතන එඩිට් කරනවන් තියෙන්නේ තාම කට්ස් ටික දාලා තියෙන්නේ ඉෆෙක්ට්ස් මුකුත් හදලා නැහැ ට්‍රැක් එක හදලා නැහැ ටයිම් ලයින් එක තමයි හදලා ඉවර කරේ මේ කැල්ලත් මේ කැල්ලත් වීඩියෝ එකට දාන්න ඕනි කොහොමද වැඩේ වෙන්නේ බලන්න හැබැයි මේ දැන් මං නිතියන්න යනවා අපි ඊගා බ්ලොග් එකකින් හම්බෙමු